අපි වැඩිපුරම හැමදාම කතා කරන්නේ අතීත එහෙම නැත්නම් අතීතයේ රාජකීය ප්‍රෞಢ ඉතිහාසයක් තුළින් බෞද්ධ උරුමයන් පිළිබඳව වැඩිපුරම කතා කරන්නේ අපේ ගමන නාලිකාව තුළින්. ඉතින් අපේ නාලිකාව ගමන නිසා අපිට හිතිච්ච ඉසව්වක ගමනක් යන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ඉන්නේ ගාලු මුවදොර එහෙම නැත්නම් කොළඹ ගෝල්පේස් සීමාවේ පිහිටි ගාලු පාර අසල. ගාලු පාර මායිමේ තමයි මේ දැන් ගමන් කරමින් ඉන්නේ. ඒ කියන්නේ ටාජ් සමුද්‍ර හෝටලය පසු කරලා කොළඹ කොටුව පැත්තට කොළඹ දෙසට කොළඹ කොටුව පැත්තට මීටර් 100කට වැඩි මද දුරක් යනකොට ඉතාම සුළු දුරක් යනකොට තමයි අපට හමු වෙන්නේ මේ විශේෂිතම අවිය. හරියටම මොකද්ද කියලා බලමු. වැඩි ඈතක නොවේ. මීට වසර 10කට පෙර ඒ කියන්නේ 2015 දී පමණ 15 දී මෙම ගාලු පාර අසල යම් ඉදිකිරීමක් සඳහා පොළව කැණීම් කරන අවස්ථාවේ පස්යට සංගවලා තිබිලා එහෙම නැත්නම් අතීතයේ මෙහි වල දමා තිබියදී කියලා කියන්න පුළුවන්. මෙම කාලතුවක්කුව හමු වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් වර්ෂ 1892 දී එහෙම නැත්නම් මීට වසර 133කට පෙර මුහුද ආරක්ෂාව සඳහා කියන්නේ මුහුදු ආරක්ෂාව වෙනුවෙන් මේ කාලතුවක්කු බතරොయ్య මෙහි ස්ථාපිත කරලා තියෙන බවටයි කියවෙන්නේ. කාලතුවක්කුව ආශ්‍රිතව ඇති සෝභා සෞන්දර්යයත් පිළිබඳත් අපි ඉතින් ටිකක් පෙන්නනවා. ඒක ඉතින් වටා පිටාවේ තියෙන වර්ණවත් ගහකොළ ස්වභාව අපි පෙන්වීම ඉතින් ඉතාම හොඳයිනේ අපේ ගමන තුළින්. මේ අවියේ බර ගැන කිව්වොත් මේ කාලතුවක්කුවේ බර ගැන කිව්වොත් ටොන් 23ක් ලෙසයි දැක්වෙන්නේ. ලෙහෙසි බරක් නම් නොවේ. මෙහි කැලිබරයක් ඒ කියන්නේ ඉදිරි කට අඟල් 9.2ක ප්‍රමාණයක් බවට දක්වන්න පුළුවන්. මෙම කාලතුවක්කුව තනි වානේ ලෝහයෙන් නිෂ්පාදනය කරලා පමණක් නෙවෙයි වායු බලයෙන් උස් පහත් කිරීමට අනුවත් හදලා තිබීම සුවිශේෂීම ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. මෙමගින් උණ්ඩා නිකුත් කිරීමේදී මෙහි සිට ඒ කියන්නේ මේ තිබෙන තැන සිට කිලෝමීටර් 9ක් ඉක්මවා මහ මුහුද දෙසට ප්‍රහාර එල්ල කිරීමේ යෝධ හැකියාවක් මේ අවියට තිබිලා තියෙනවා. ඉතින් එදා අනුව පුදුමයි කියන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගාලු මෝදර මුහුදු වෙරළේ ඉඳලා මීටර් 9000ක් ඉක්මවා දුරක ගමන් කරන සතුරු නෞකාවලට නොපෙනී ප්‍රහාර එල්ල කිරීමේ පේන්නේ නැතුව ප්‍රහාර එල්ල කිරීමේ විශේෂ හැකියාවක් මේ කාලතුවක්කු අවියට තිබිලා තියෙනවා කිව්වොත් නිවැරදියි. මේ පෙන්වන ප්‍රධාන අවියට අමතරව අතිරේක ප්‍රහාරක බලයක් සැපයීම වෙනුවෙන් අඟල් 7ක කැලිබරයක් සහිතව රයිෆල් මෂල් ලෝඩින් වර්ගයේ කාලතුවක්කු දෙකක්ද මේ බතරොయ్యේ ඈඳා තිබූ බවටත් දක්වලා තියෙනවා. මේ කාලතුවක්කු අවිය නැත්නම් ආටිලරිය වර්ෂ 1892 ඉඳලා වර්ෂ 1909 තෙක් වසර 17ක් මෙම පරිශ්‍රය ආශ්‍රිතව සවිකර තිබී ඇති බවටයි දැක්වෙන්නේ සහ සාධක පවතින්නේ.
හැබැයි අපි අර කලින් කීව ටොන් 23 සැබෑම ලෝහයෙන් ටොන් 23කින් අර අපි කිව්වේ තනි වානේ ලෝහයෙන් නිර්මාණය කරලා කියලා. ඉතින් මේ සැබෑම ලෝහයෙන් තනා ඇති කාලතුවක්කුව නම් නෙවෙයි මේ ඔබ අපි දකින්නේ. මේකේ අනුරුවක් පමණයි. සැබෑ කාලතුවක්කුව මේ වන විට සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කරලා ප්‍රදර්ශනය වෙනුවෙන් යොමු කරලා තියෙනවා. ඉතින් ඒකට ගියොත් බලා ගන්න පුළුවන්. ඒත් මේ අවිය තියෙන්නේ අපි මේ ඉන්න කොළඹ නම් නෙවෙයි. මේ අගනුවර ප්‍රදේශයේත් නෙවෙයි. ඒ මියුසියම් එක තියෙන්නේ මෙහි සිට සැතපුම් 163ක්. එහෙම නැත්නම් කිලෝමීටර් 263ක් දුරින් පිහිටි ත්‍රිකුණාමලයේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ තමයි ඒ කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ. හැකියාව තිබුණොත් දවසක ගිහින් බලන්න පුළුවන්. මං හිතන්නේ ඔයාලා මෙහි ඉතිහාස කතාව පිළිබඳ දැනුවත් වූ අයයි කියලා තමයි. ඉතින් කැමතිනම් ගමන නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. නැවත ගමනකින් ගමන නාලිකාවෙන් හමු වෙමු. නැරඹූ සැමටම ලස්සන හෙටක්. සොඳුරුතම අනාගතයක්.